චමුදිත මහත්තයෝ රෝසාන් චානක මහත්තයත් එක්කලා මේ අපේ අනුරාධපුරයේ කපු මස් වැද්දා කියලා මේ මනුස්සයාට දෙහි කපන්න එපා. මේ අපේ උතුම් වූ ජයශ්‍රීමා බෝධි ආමුදුන් වහන්සේගේ මහ කපුවා. කපුවෝ 9 දෙනෙක්ගේ මහ කපුවා. ඉතින් ගම් 9ක් බාඩ ඉන්න කපු මහත්තයා කපුවා මේ අපේ ගම් 9ක් පාලනය කරන. ඉතින් අතවර ගම් 9ක් පාලනය කරන ගම් 9ක් පාලනය කරන කිජුදුයිබතුයි කාලා ගම් 9ක් පාලනය කරන්න පුළුවන්ද? ඉතින් මේ අපේ කපු මහත්තයා එදා අපේ ඉතිහාසයේ අපේ අතීතයේ අපේ ජනප්‍රවාදනාවේ ඒ වගේ හිටිය යක්කු. එතකොට දැන් කඩවල දෙවියන් දේවතාවුන් වහන්සේ කලාවට අරක් අරගෙන හිටියේ. එතකොට පස්සේ දේවත්වයන් කඩවරුණා. ඉතින් මේ තින්නේ අපේ ජයශ්‍රීමා බෝධි වහන්සේ මා කපුව කියන්නේ යකෙක්. ඉතින් උන්වහන්සේ ඒ විදිහට වැඩ ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ කිරියොදේපතුයි කියලා ගංගමයක් පාලනය කරන්න බෑනේ. ඉතින් අනිත් එක අපේ මේ බුදුදහමේ ඇදීට අපේ මේ බුද්ධ කතාවල් වල මේ බුදුහාමුදුරුවන්ටත් එක එක මාංශ වර්ග පූජා කරලා තියෙනවා. එතකොට මේ රහතුන් වහන්සේලාටත් එක එක මාංශ වර්ග පූජා කරලා තියෙනවා. අනිත් එක මේ කටින පූජාවට මේ මස් මාංශ එකතු කරලා තියෙන්නේ. ඉතින් මේවා එච්චර ගණන් ගන්න තියන්නේ මේ මස් මාංශ නීති විරෝධී වෙන්න පුළුවන්. ඉතින් මේ ගන්නම පාලනය කරන කිරියොදීපතුයි කාලා බෑ මේ චමුදිත මාතු මේ අපේ යකේ කඳු කුමාරයා වගේ රැක හිටියා වගේ අවුරුදු 7ක් ඉඳලා දේවත්වයෙන් ඉපදුනා වගේ ඒ සඳුන්වනේ හිටිය බුදුන් ආරක්ෂා කරන යකේ. ඉතින් මේ අපේ ජයශ්‍රීමා බෝධි ආමුදුන් වහන්සේ ළඟ වැඩ ඉන්නේ යකේ.